Buongiorno. යන්න ඉතාලියේ ඉඳලා ඕස්ට්‍රියාවට. ඕස්ට්‍රියා ඉන්ස්බ්රුක්. ඊට පස්සේ අපි දැක්කා මේ පොඩි අඩුව ටිකට් එකක් තියෙනවා බලමු කොහාට කරගෙනද කියලා. කියන්න බෑ කොහෙන් ගෙන්නත් වෙලා අපු ඉතාලියට එන්න කියලා. යුරෝපේ කොහාට යන්න පුළුවන් කියලා දාන් ගාලා යන්න තමයි ඉන්න අවස්ථාවක් හම්බුනා. මේක වැලිඩේට් කරන්න බෑ මම හිතුවා වැලිඩේට් කරන්න පුළුවන් කියලා. බැයිද එතන? දැන් මේකට දාන්න බෑ. අනිත් පැත්තට ගිහලා බලන්න. මෙතන අපි ආව ට්‍රේන් එක. දැන් නම් අරගෙන තියෙන බෝඩ් එක. අපි යනවා බ්‍රෙන්නරෝ ඉඳලා ඉන්ස්බ්රුක්. මෙතන ඉඳලා යන්න පුළුවන් වියනා ජර්මන් වලට පවා යන්න පුළුවන්. 2 adults. මෙතනින් one day ticket එක ගත්තා. අපි යනවා 3:33ට විනාඩි 40ක් යනවා යන්න. ඕකේ නේ ටිකට් එක ගමු වෙනවා. හරි. yes. යන තැමනේ ටිකට් එකක් ගන්න එක අපි දැන් ආයෙ පුරුද්දක් කරගෙන ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ ටිකට් එකක් ගත්තා බලමු. 50000ක් යුරෝ 50000ක් ලැබුණා. බලමු. අපි එළියට ආවා රේල්වේ ස්ටේෂන් එකෙන්. දැන් කණ්ඩ මොනවාරි හොයාගන්න ඕනේ. නවතින තැනට නම් යන්න බස් එකක් කරන් යන්න වෙන්නේ. මේ හරිය බස් තියෙනවා. ඒක පස්සේ හොයාගන්න පුළුවන්. සිටි ටුවර් එකක් දාන්න. ඔව් ඉස්සලා ටවුන් එක බලලා ඉන්න ඉපේ. මේ මෙතන ක්‍රොසින් එකක් තියෙනවා මෙතන. මේක. යම්. මං යන හැම රටකම මම දැනට පරිවිය දැක්ලා තියෙනවා. මම ගොඩක් රටවලට ගිහින් නැහැ. අපි දැන් ඉන්ස්බුක් ටවුන් එකේ ඉන්නේ. මේ හොයාගෙන යනවා කණ්ඩ තැනක්. අපි දැනට බඩගිනි හොඳටම අපි රතු ලයිට් එකේ වනිනවා පාර. චයිනීස් කණ්ඩායම ඕනේ කියලා තමයි අදහස තියෙන්නේ නේද? ඔය එහෙම අදහසක් තියෙනවා. ඒ හින්දා ගොඩක් තැන් පහු කරගෙන චයිනීස් එකක්. මේ දින මාල් බොලින් සේමක් තියෙනවා මේකේ. මාල් බොලින් තියෙනවා. මම බැරි වුණොත් එතෙන්ට එමු. ලෝකේ කොහේවත් හොයාගන්න ලේසිම තැනක් සහ කණ්ඩ හොයාගන්න ලේසිම තැනක් තමයි චයිනීස්. කොහොමද ඉතින් අපි දැන් පට ගාලා හොයාගන්න පුළුවන් චයිනීස් එක. චයිනීස් වලට ගිහලා කනවා දැන්. ස්ටේෂන් එකේ ආව ගමන්ම සුෂි චයිනීස් එක දෙන තිබ්බ එක දැක්ක ගමන්ට චයිනීස් නෝන කියලා හිතන. එතන අපි චයිනීස්ම හොයාගෙන ආවා. අපි දැන් මේ හොයාගන්න හදනවා කොහොමද යන්නේ කියලා. මේ කැම්පින් ඒරියා එකට. මේ තියෙන්නේ මේ බයිසිකල් පාක් එකක්. ස්ටේෂන් එක ගාවම ඔක්කොම බයිසිකල් පාක් කරලා තියෙනවා. මෙතන මේ 1000 විතර තියෙනවා. අපි දැන් බස් එක හොයාගෙන යනවා. අපි කැම්පින් සයිට් එකට යන එක. අර එහා පැත්තේ ලොකු බෝඩ් එකක් එක බලන්න. 41.65 ගියා ආ තියෙනවා. KLM නේ. KLMN. පාර එහා පැත්ත බලන්න. තාම මේක L. අයලගිරි 41.65. හරි වාර විනාඩි 6 ආවේ. ඔව්. අන්ඩෝනි විනාඩි 28ක්. ෆ්ලයිට්ස් 17ක්. උන්ටර්පර්ෆස් මොඩල් ප්ලස් බස් එකට. මොකද ඒක කියන්නේ? උන්ටර්පර්ෆස් මොඩල් බස් එකට. මේකේ ටිකට් ගන්න තියෙන්නේ ඩ්‍රයිවර්ගෙන් කිව්වා. එහෙම නැත්නම් මෙතන මේ මොකක්ද එක ගාලා දෙනවා. ඒත් අපිට වීව නැහැ. ඒ නිසා අපි හිත දෙනවා ඇප් එකක් වෙන්න ඇප් එකක් තමයි යනවා. ඒ වුණාට බෑනේ මේ ඩේටා නැහැ. ඔව් ඩේටාත් නැහැ. බලමු පබ්ලික් මේක තමයි බස් එක. බස් වල නම් මේ බස් ටිකට් එක අපි වෙන තැනකින් ගන්න ඕනේ. අරගෙන මැෂින් එකක් ඇතුලේ තියෙනවා. ඒකට ටිකට් එක දාලා පන්ච් කරගන්න ඕනේ. එතකොට තමයි ටිකට් එක ඇක්ටිව් වෙන්නේ. මෙහෙනම් අපි දැන් දැක්ක විදිහට මේ ඩ්‍රයිවර් ගාම ඉස්සරහා දොර තියෙන බස් එකේ එතනින් නැගලා
ඩ්‍රයිවර්ගෙන් තමයි ටිකට් ගන්න. අනිත් එක කියන්න ඕනේ ඉතාලියේ ඩ්‍රයිවර්ගෙන් එහම ටිකට් ගන්න කොහමද හරි ටිකට් එක අර අලුතෙන් තියෙනවා මේ කාඩ් එක අල්පුවම ඒකෙන් ටිකට් එක කියන්නේ අපිට ටිකට් එකක් අතරින් නැහැ. නමුත් ගාන කැපිලා ඒක වැලිඩේට් යන්න අවුලක් නැහැ. නමුත් ඩ්‍රයිවර්ගෙන් අහම ඩ්‍රයිවර් විස්තර මොකද දන්නේ නැහැ. ඩ්‍රයිවර් දන්නේ නැහැ මේ වගේ මැෂින් එකක් බස් එකකට තියනවාද කියලා. මේ දැන් මෙයා මේ මෙතන වෙන්නේ මේ බස් එක ඩ්‍රයිවර් තමයි ටිකට් එක දෙන්නේ. ඒක ඉස්සරහ දොර විතරයි අරලා තියෙන්නේ. ඉස්සරහ දොර නැගලා ටිකට් එක ගත්තම එයා ගාව මැෂින් එකක් තියෙන පොඩි. ටිකට් එක ගහලා ඒක print වෙලා එනවා. එහෙම මේ සල්ලි කවුන්ට් වෙලා ඉන්න මැෂින් එකක් තියෙනවා. ඊට පස්සේ එහෙම ඇතුළට යනවා. බහිද්දි මම හිතන්නේ ඉස්සරහින්ද පස්සෙන් බහින්න දන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. අපි ඩ්‍රයිවර්ට කියලා තිබුණා මේ හරියට අපි තැනට ආවට පස්සේ කියන්න කියලා. ඒ යකා බස් එක නවත්තලා ටිකක් වෙලා ගිහිල්ලා කියනවා මේ මේක තමයි තැන කියලා. මෙතනින් බහින්න කියලා. හැබැයි ඉතින් බස් එකේ වැඩි සෙනග හිටියේ නෑ. ඒ හින්දා මේ අපේ තඩි බෑග් දෙක මොනකුත් තිබ්බා. ඒකත් අරගෙන බැහැගෙන ආවා. නියමයිනේ? නියමයි. තැන දැක්කම නම් මං හිතන්නේ රෑතින් පේන තැන වෙන්න ඇති අපේ මේ කැම්පින් ඒරියා එක විතර වගේ යන්න තියෙන්නේ නේ. යම් බලන්න. යම් බලන්න. හයි අපි දෙන දැන් බස් එකකින් බහලා හොයාගෙන යනවා ෆාම් හවුස් එක නවතින. පට ලස්සන ඒරියා එක න ะ. මේ හරියට දැන දන්නේ නැහැ මේ මුකුත් කරගන්න බෑ ඩේටා නැහැ. රෝමින් දාන්නත් බෑ සල්ලි කැපෙනවා එනකොට ඒ හින්දා දැනට යනවා. පේන තැනකට බලාගෙන බලමු මොකද කියන්නේ කියලා ඒ කට්ටිය. අපිට මේ යම් මට්ටමකට කෙලවෙලා ඉන්නේ. අපි දැන් මේ කැම්පින් සයිට් එක හොයනවා තාම හොයාගන්න බෑ. ඒක නම්බර එක 32 30 තියෙනවා 22 තියෙනවා 15 තියෙනවා 26 තියෙනවා මේ නම්බර්ස් දාලා තියෙන්නෙත් මම හිතන්නේ අර කොළ උඩ දාලා කැමති විදිහට ගන්න කියලා අගේ කිසි පිළිවෙලක් නැහැ. තාම හරියට හොයාගන්න බෑ මේ නවතින තැනක් කොහෙද කියලා. අනික් කට්ටිය දැන් තාම එනවා. බලමු. අද වත්තක ඉඳ වෙයිද දන්නේ නැහැ. පිළිවෙල පිළිසිඳුව ගැන නම් කියලා වැඩක් නැහැ. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම තියෙනවා ඒක. අයියෝ මේගොල්ලන්ගේ ලයිට් ඔෆ් කර. බෙල් එක කියලා දුන්නා වැඩි. අපි හරි දැනට ආවා. දැන් මෙතන ඔෆිස් එක හොයාගෙන යනවා. ඔෆිස් එක නැත්තම් දාන්දාලා ඇතුළට ගිහලා කැම්ප් එක ගහගෙන නිදා ගන්න ඕන නැතිනේ. අපේ කතාවේ හැමදාම සිද්ධ වෙන කොටස වුණා. කට්ටක් ආගෙන ආවා මේ කැම්පින් එක හොයාගෙන. අනේ සෝරි එතන නෑ කිව්වා ආපහු ඉඩ නෑ කිව්වා දවසටම. දැන් ආපහු අනිත් එකට කතා කරා එතන තියනවා කියලා එතෙන් යන්න යන්නේ. එතන ආපහු යන්න වෙනවා. ඔව් පයින් යනවා පැයක් තියෙනවා. වෙන ඔප්ෂන් එකක් හොයාගන්න වයිෆයි නෑ. කනෙක්ෂන් නෑ ටැක්සියක් ගත්තොත් එහෙමයි ටැක්සිත් මේ ගමක් අස්සේ නෑ. බස් එකක් ආවොත් එහෙමයි ගිහිල්ලා බලන්න ඕනේ මොකද කරන්න කියලා. අපි දෙන්න දැන් අතරමං වෙලා ලත විවි ඉන්නවා. පාරේ මේ ඔක්කොටම මේ බෝඩ් කියව ගන්න තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි අකුරු මේ අකුරු මේ ජර්මන් අකුරු වලින් තියෙන මෙලෝ මගුලක් කියව ගන්නත් බෑ. දැන් අපි මෙතන බස් හෝල්ට් එකක් ගාව ඉන්නවා මේ හරි බස් එකද කොහොමද මන් දන්නේ නැහැ. කොහොම හරි අතරමං වෙලා කෙලවෙලා ඉන්නේ. මේ කැම්පින් සයිට් එකට ය아가න්න දැන් අපි කල්පනා කරනවා අපිට මේක කලින් කරන්න තිබුණු දේවල් අපි නොකරපු දේවල් ගැන. දැන් ලිෆ්ට් එකක් ඉල්ලන්නත් හිතේ තියෙනවා බලමු දෙයිද දන්නේ නැහැ. සමහර බස් එක එනවා කියලා. බස් එක එනවා. ඉස්සෙල්ලා බස් එක එනවා කිව්වට ඒ බස් එක ආවේ නැහැ. ඒක හරවලා ආපහු වෙන පාරකට ගියා. ඒ හින්දා අපි දැන් තාම බලාගෙන ඉන්නේ මේ මොකද වෙන්නේ කියලා. බොහොම අවධාරණයෙන් කියන්නේ අපි වගේ මේ බස් වල එන්නෙවුන් ඉන්නෝ නම් ඕස්ට්‍රියාවලට බොහොම අවධාරණයෙන් මතක් කරන්නේ ඕස්ට්‍රියාවල එක පැත්තක බස් හෝල්ට් එකක් තියෙනවා. ඒත් එක්කම ඊට පාරේ විරුද්ධ පැත්තේ අනිත් පැත්තට යන බස් හෝල්ට් එකක් නැහැ. ඒ බස් හෝල්ට් එක තියෙන්නේ කිලෝමීටර් දෙකක් විතර මීටර් අන්තිම 20ක් 30ක් 50ක්වත් යන්න ඕනේ මේ අනිත් පැත්තට. එහෙම ගියාම තමයි ඒ බස් හෝල්ට් එක හම්බෙන්නේ. අපිට හොඳ වෙලාවට මේ පොලිසිය ගාවෙන් ඇතුලෙන් කෙල්ලක් ආවා. අපි ඒකින් ඇහුවා ඊට පස්සේ ඒකි තමයි අපි වඩ ගන්න ආවේ. ඒත් ඒ බස් එක පස්සේ දුවගෙන එන්න වුණා මේ. ඒ කෙල්ලටත් බස් එක මිස් වෙනවා. ඒකිටත් බස් එක මිස් වුණා තවඩින්ගේ. දැන් මේ ආපහු අපි අනිත් කැම්පින් එක හොයාගෙන යන ගමන් finally
අපි කැම්පින් සයිට් එකට එකක් හොයාගත්තා. ආවා. ඒ වුණාට ඒක ෆුල්. දැන් යාන්තම් මේ ඒකේ ඉන්න එක කිව්වා පුළුවන් නම් තැනක් ගිහලා හොයාගන්න කියලා 3 දිනෙකට. දැන් ඇවිල්ලා මේ 3 දෙනෙක්ට නෙමෙයි ටෙන්ට් තුනකට. දැන් මේකක් දරබඩ ගාලා ඉඩ තියෙන තැනකින් සෙට් වෙනවා. මෙන්න කොරන්ට දෙයක් නැහැ. ඉතින් මාර විදිහට බුක්. මාර විදිහට ෆුල්. මේක දාගන්න. ඕකේ වටින් ආව මිනිස්සු. හරි අපි ටෙන්ට් එක ගහලා ඉතුරු ටික කරමු.